හිතවතුනි මම ඊයේ කිව්වා අද වැදගත් තොරතුරක් ඔබට අනාවරණය කරනවා කියලා. මාලිමා ආණ්ඩුව වගේ ආණ්ඩුවක් මේ විදිහේ දෙයක් කරයි කියලා අපි හීනකින්වත් හිතුවේ නෑ. ඒ තරමට මේ කරපු වැඩේ හිරිකිතයි. දුප්පත් මනුස්සයට බොරු කිය බොරු පන්ති ભેදයක් මව ඒ මනුස්සයා දුන්න සොච්චමත් ගුලි කරගෙන ඒ මිනිස්සුන්ගේ කෙසෙල් කැනේ ඉඳන් කඩා වඩාගෙන තමයි අනුරලා බලයට පත් උනේ. එහෙම බලයට පත්වෙලා අනුරලාම කියපු ගජමිතුරු කල්ලිය එක ලස්සනට බිස්නස් කරගෙන යනවා. ලස්සනට අත යටින් කොමිස් ටික යටිමඩි ගහගන්නවා. එහෙම එයාලගේ සාක්කුව පුරවගන්න එක සාධාරණී කරන්න බෑ. ඒත් ඒ දේවල් වලින් රටේ වැඩිහිටි මිනිස්සු විතරක් නෙමෙයි මේ රටේ ඉපදෙන කිරිසප්පයටත් ජීවත්වීමේ අවදානමක් දැන් ඇති වෙලා. මිත්‍රවරුනි මේ කතාවට ඉතා විමසිල්ලෙන් සවන් දෙන්න. මේ සියලු දේවල් දත්තයන්. හැබැයි ඒ දත්තයන් වලින් නැතිවෙන්නේ අපේ රටේ ජීවිත. ඔබට මතකද හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව කරන ලද චෝදනාව. කෙහෙලිය රඹුක්වැල්ලට නඩු වැටෙන්නේ බාල බෙහෙත් මෙරටට ගෙන්නපු කාරණයක් සම්බන්ධයෙන්. රටකට බෙහෙත් ගෙන්නන එක කඩේට ගිහින් සල්ලි දීලා බඩු ගන්නවා වගේ කරන්න බෑ. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. හැබැයි හදිසි අවස්ථාවක ඒ කියන්නේ රටේ බෙහෙත් හිඟවන අවස්ථාවක කැබිනට් අනුමැතිය අරන් ඉක්මනින් බෙහෙත් ආනයනය කරන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ chance එකෙන් කෙහෙලිය කරපු අත්නෝමතික ක්‍රියාව නිසා තමයි අද කෙහෙලියට නඩු වැටිලා තියෙන්නේ. ගුණාත්මක බවින් අඩු බෙහෙත්. ඒවා විෂ වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිත හානි වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච අවස්ථාවල් තියෙනවා. හිතවතුනි ඔබට විශ්වාස කරන්න පුළුවන්ද අපේ රටේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ුත් ඒ දේම සිද්ධ වුණා කීවොත්? ඔව් හිතවතුනි දුප්පතාගේ හිතවතා කියලා බලයට ආව අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ අන්න ඒ තක්කඩි වැඩේම කරලා. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි ඒ බෙහෙත් පාවිච්චි කරපු රෝගීන් 3 දෙනෙක් මේ වන විටත් ජීවිතක්ෂයට පත් වෙලා. අපිට ලැබුණු තොරතුරු අනුව මහනුවර ජාතික රෝහල මගින් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ ග්‍රෑම් නෙගටිව් බැසිලි යන බැක්ටීරියාව ඉහත සඳහන් කළ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ශරීර තුළ සීග්‍රේන් වර්ධනය වී ඇති බවයි. එම රෝගීන් තිදෙනාට දැඩි උණ වැඩිවීම ඇතිව පැය කිහිපයක් ඇතුළත වේගයෙන් තත්ත්වයෙන් නරක අතට පත්වී තිබුණා. වමනය, ඔක්කාරය, ශල්‍ය කර්ම හා නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන අතුරු ආබාධ ආදිය වැළැක්වීම සඳහා කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් හා ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් වන ඔන්ඩෙස්රෝන් ඉන්ජෙක්ෂන් නැමැති ඖෂධය මෙසේ විෂ වී තිබෙනවා. ඉතින් හිතවතුනි නලින්දලා ගර්භණී මව්වරුන්ට පොඩි දරුවන්ට දෙන බෙහෙත් මේ විදිහට ආනයනය කරන්නේ කොහොමද? මම දැන් කියන්නම් මේ බෙහෙත ගැන සහ එහි ඉතිහාසය සම්බන්ධව. මේ කරුණු විමසිල්ලෙන් අහන්න හිතවතුනි. මේවා දත්තමය දේවල්. ඔබට සහ මට අලුත් දේවල්. අන්න ඒ නිසා විමසිලිමත්ව මෙය අහන්න. පසුගිය කාල සීමාව මුළුල්ලේම දිගින් දිගටම ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ තත්වයෙන් බාලවීම මත භාවිතයෙන් ඉවත් කළ අතර මෙරට ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරී ඉන්දියන් ෆාමකෝපියා හෙවත් IP ප්‍රමිතිය යටතේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රබල සමාජ විරෝධයක්ද ඉස්මතු වුණා. වර්තමාන රජයේ බලයට පත්වීමෙන් අනතුරුව මෙම ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත සහතිකය ලත් ඖෂධ ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පරීක්ෂා කිරීමකින් තොරව මෙරට රෝහල් පද්ධතිය තුළ භාවිතා කිරීමට අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කිරීම සිදු කර තිබුණා. මේ සම්බන්ධ වන විරෝධතාවයන් නොසලකමින් ඖෂධ නියාමන අධිකාරී කටයුතු කළ නිසා ඉන්දියානු ඖෂධ තත්ත්වයෙන් බාලවීම මත සිදුවන සියලු තත්ත්වයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඍජුව වගකිව යුතුයි හිතවතුනි. අනුරලා ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් හෙළි නොකරන්න හේතු වුණු එක කාරණාවක් තමයි මිත්‍රවරුනි මේ ඉන්දියානු බාල බෙහෙත් අපේ රට ඇතුළට එන එක. කෙහෙලිය හොරෙන් බෙහෙත් හිඟයක් මවල කරපු වැඩේ අද නලින්ද ජයතිස්ස නීත්‍යානුකූලව කරනවා හිතවතුනි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන මේ ඖෂධ වර්ග ඉන්දියාව අපනයනය කරන්නේ ගානා, මොසැම්බික්, ගිනි බිසව් වගේ දුෂ්කර අප්‍රිකානු රටවලට. ඉතින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පාඨයන් ලියාගෙන ආව අනුරලා අපේ රටට කරන දේ ගැන ඔයාලට හිතාගන්න පුළුවන්ද? මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් කියන ආයතනය. ඒ වගේම මෙවර මේ ඖෂධ කෙලින්ම ගෙන්වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා තමයි මිත්‍රවරුනි. නිකම්ම එනවා කියලාද ඔයාලා හිතන්නේ?
අපි බය නැතුව කියනවා නලින්දලා මේ වගේ කොමිසුත් ගහනවා. ඒ කොමිස් ගහන්නෙත් මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට තියලා. හිතවතුනි, ඊළඟට මම කියන්න යන්නේ තිරයේ ඔබට දිස්වෙන ලේඛනයට අනුව මාන් ආයතනය මගින් ගෙන්වන ලද තවත් එක් ඖෂධ වර්ගයක් ගැන. 2023 ඔක්තෝබර් මස MC 230යි 16 කාණ්ඩ අංකය යටතේ මෙම ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද ප්‍රබල ප්‍රතිජීවක තවත් එක් ඖෂධයක් ලංකාවට ආනයනය කර තිබෙනවා. මෙම ඖෂධ වර්ගය උණ කැස්ස සහ නියුමෝනියාව සඳහා ගනු ලබන්නක්. එහෙත් හිතවතුනි, රජයේ බලධාරීන් විසින් මෙම බෙහෙත් වර්ගය පරිහරණයට නුසුදුසු බව පෙන්වා දෙනවා. එයට හේතුව ලෙස ඔවුන් දන්වා සිටින්නේ එම බෙහෙත්වල වීදුරු කැබලි පෙනෙන්න තියෙන බවක්. කෙසේ වෙතත් නැවත එම බෙහෙත් වර්ගයම පරිහරණයට සුදුසු වග දන්වා ලේඛනයක් ඉදිරිපත් කෙරෙනවා. නමුත් ඒ වන විටත් මෙම බෙහෙත් කල් ඉකුත් වී තිබෙනවා. හිතවතුනි, එකම ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද බෙහෙත් වර්ග දෙකක ප්‍රශ්න දෙකක් මතුවෙනවා. මේ සඳහා කොපමණ වියදමක් දැරීමට රජයට සිදුවනවාද? දැන් ඒ පාඩුව දරාගන්නේ කවුරුන් විසින්ද? මේ නැතිනාස්තිය සිදුවන්නේ ඔබත් මාත් ගෙවනා බදු මුදලින් මිත්‍රවරුනි. එල්බෝඩ් ගහගත්තු මරි මෝඩ ආණ්ඩුවක් ඇවිත් ගන්න මේ අත්තනෝමතික තීරණවලින් තව ජීවිත කීයක් අපේ රටට නැතිවෙන්න ඕනෙද? නලින්ද, අපි දන්නවා ඔයා රෑතිස්සේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම් කෙනෙක් වාහනේ දාගෙන එහෙට මෙහෙට යන විත්තිය. තමුසෙලා ගන්න ආතල් එකක් ගන්නවා. හැබැයි මගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. හිතවතුනි, මේ කාලකන්නි සෙල්ලම් කරන්නේ ගර්භණී මව්වරුන්ගේ ජීවිත එක්ක. මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න කිරිසප්පයෝ එක්ක. අපි ඊයේ පෙරේදත් කිව්වා නලින්ද යේඩන් ලැබොරටරිස් කියන තහනමකට ලක්වුණු ඖෂධ ආනයනය කරන සමාගම එක්ක ගහගෙන යන ඩීල් ගැන. ගම් වතුර ආධාරවලට පොඩි ගාණක් දීලා ආයෙත් ලයිසන් එක හදාගන්න යන වැඩපිළිවෙලක් ගැන. නලින්ද, තමුසෙත් කෙහෙලිය වගේ මිනි කාක්කෙක් අයිසේ තමුසෙගේ හිතේ තියෙන්නේ ඊළඟ ජනාධිපති වෙන්න නේද? තමුසෙලා ඔක්කොම හිරේ විලංගුවේ තපිනවා කියන එක අපිට විශ්වාසයි. ඒ වෙනකොට තමුසෙලා කරන මේ වගේ මරි මෝඩ වැඩ නිසා මගේ රට කොච්චරනම් පාඩු ලබලා තියෙයිද? ඒ වගේම මගේ රටේ තව අහිංසක ජීවිත කීයක් තමුසෙලා බිල්ලට ගනීද?